බලපන්. මූ අන්තිම රුපියලක් දිනු දවසේ කඩේ ගෑනේ ලොකු ළමෙක් කියලාත් නෑ බං. පළය ගෑන්න. මේ ඒක නෙමෙයි. මට කියපල්ලකෝ මේ රොබින් හුඩුයි යුනික් කියන එකේ තේරුම මොකක්ද? රොබින් හුඩ් කියන්නේ අමු කුපාඩියේ. ඒ යුනික් කියන්නේ ගෑණි. හැබැයිට අයියෝ රොබින් හුඩ් කියන්නේ සරදියල් වගේ පොරක්. උසල්ලි තියෙන උන්ගෙන් අරගෙන නැති උන්ට දෙනවා. හරියට අපි ඔස්කා අයියා වගේ. මං කවද්ද බං නැති බැරි උන්ට දුන්නේ. අපේ ජනන එකට බබාට දෙන්නේ. හරි. අනිත් එක කියපන්. ඒ කියන්නේ හැම දෙයකටම වඩා වෙනස් කියන එක. ඒ જાතිය එකයි තියෙන්නේ. යුනික්. උඹට මොකටද බං ඕවා? පොඩි වැඩකට බං. අනුබේ මචං එනවා. කපා. දැන් මොකෝ මල්ලි වෙන්නේ? ඒ දවස්වල ලොකු එකක් නෑ. උඹට ඉතින් කොහොමත් මාලයක් කඩන වැරෙන්නේ ලොකු එකක් නෑනේ. ඇයි උඹ හම්බ කරන්නේ හාතවාරි විකුල්ලද? මොකද්ද බං මේ? යපයි යකෝ. පොඩි උන් වගේ. පොඩි උන් වගේ? ඔබ හිතන්න එපා මේකේ ඉන්නේ උන් අන්දයි කියලා. ඒක මගේත් ගම. හැබැයි මගේ හිතේ තියෙන සැකේ හරි ගියොත් එහෙම මං උඹට යහතින් ඉන්න ඉඩ තියන්නේ නැහැ. හරි උඹ අතත් කියලා බලපන්කෝ. එකක් නෙලන්න දුන්නේ නෑනේ බා උඹලා. අනේ මේ උඹ නෙල්ලකව බලන් ඉදි. ඒ වුණාට අයියේ බය නවත්තපන්. මේක නෙවෙයි ඔස්කා. බැඳපු කෙල්ලෙකුට ලව් කරනකොට මොන වගේ ෆීලිං එකක්ද තියෙන්නේ? වෙන මොකක්ද ඉතින් පහසුව තමා. ඒ මන්ද බං. කද්දු එකක් තියෙනවා. මොකක්ද එකක් කිව්වේ? මොකද්ද තියෙන්නේ? බැඳපු කෙල්ලෙක් මොකක්ද තියෙන්නේ? කද්දු එකක් තියෙනවා. මම කියන්නේ මේ වැඩේ ලේසි කියලා. අමාරුයි. බැරි වෙලාවත් මාට්ටුනොත් එහෙම උන් අපේ අලු ටිකවත් ඉතිරි කරන එකක් නෑ. හැබැයි හිතලා බලපන් වැඩේ ගොඩ දාගත්තොත්. උඹට මූට මට අපි ඔක්කොටම මේ කාලකන් රස්සාවල් ටික අතහැරලා දාලා ආතලකේ ජීවත් වෙන්න පුළුවන්. අනික මූට එක ෆිල්ම් එකක් වෙනකොට ෆිල්ම් දෙකක් කරන්න පුළුවන්. උඹලා හිතලා බලලා උඹලගේ තීරණය ගනින්න. උඹලා වැඩේට කැමති නම් හැටරට වෙතෙන්ට වරෙල්ලා. එනවා. වැඩේ ඉවරෙච්ච ගමන් කට්ටියම බැංකොක් යනවා. එතනින් එහාට උඹලට කැමති තැනකට යන්න පුළුවන්. හරි? ඇයි බැංකොක්? එච්චර ලොකු සල්ලියක් ලංකාවේ එකපාර එළියට දාන්න බෑ. අනිත් එක සල්ලියන් ගන්න හොඳම තැන බැංකොක්. මට සල්ලි ඕනේ මෙහෙ වැඩවලට. මෙහි ඉඳලා මොනවා කරන්නද බං? අනිත් එක අනිත් එක මේ වීදම් කරු මාට්ටුනවා. නෑ වීදම් කරන්න නෙමෙයි. අනාථ නිවාසයකට දෙන්න.
යකෝ කෝටි 4ක් අනාථ නිවාසයකට දෙන්න. බඩ පයිත්‍යක්ද? නෑ එකයි. ඉතුරු ටිකෙන් මේ මොනාරි කරනවා. හේයි. බඩ එහෙම මුකුත්ම කරන්න බෑද? මේකයි ඔස්කාර්. මට මේ දාලා යන්න බෑ බං. ඇයි උඹට මේ නඩත්තු කරන්න පවුලක් තියනවද? ඒවා කියන්න බෑ. කොයි වෙලේ බැලුවත් මුගේ අතේ ෆෝන් එකයි රේඩියෝ එකයි. එහෙම නෙමෙයි. අපිට ටික දවසකට හරි ගිහිල්ලා එන්න වෙනවා. බැංකොක් යන සල්ලි? දල්ලි උඹේ අම්මයා කිල්ල ගත්තා. ආ හලෝ කොහොමද මචං? මේ මගේ යාළුවා ජෝසප්. Hello. එම කිව්වේ හෙලෝ. ජොනි. හෙලෝ. දෙක වාඩි හෙලෝ. I am Michael. හලෝ. Hello. What do you think about it? Looks like a Wayland diamond. Looks like a Wayland diamond. Looks good. Love to have it now. So where are you from? Jupiter. Good joke. Go then, okay. Sign here. Yeah, will do. Thank you. Okay, give it to them. හරිනේ ජොනි. හරි යා Hello. All right. All finished. You both married? good deal. Hi. hello Hi. hi what next? No plans. කොහොමද? නියම ඩීල් එක. අපි දාමු ග්‍රෑන්ඩ් පාටි එක. හරි යන්. මේක යන්න බෑ. ඔස්කා මාත් එක්ක යන්නේ. Furnace logger. සම්සල මට එළවණ ඇටි උගන්නන්න දෙනවද? මට නීති උගන්නන්න ලෑස්ති වෙන්න දෙන්න එපා. යම් පොලිසියට. පොඩ ස්ලෝ කරන්න. ජොනි. ඉස්සරහින් වමට දාන්න. ඇයි මොකද්ද ප්‍රශ්නේ? අපේ පිටිපස්සෙන් ආපු ජීප් එක පේන්නේ නැහැ. ඔබට මොන පාරේ යන්නේ හොඳයි නේද?
එළ මයිකල් මහත්තයා. ප්‍රශ්න ඇති කරගන්න එපා. කීයක් කද්දි ලොකුම පැනගන්න බලන්න. මේක තියාගන්න. තමසලේ දෙන්න මං ජනාව කරන පොලිස් කාර්යයක් කියලා. මේසෙත් දෙනවා. යව්වෙන්න පාරිද මහත්තයෝ. අනිකට ඉක්මන් කරමු නේද? තාම වැඩි ඉවරනේ. තා විනාඩි 5ක් විතර යන. ඉක්මන් කරමු. Okay. Rem bang. වැඩේ කළා. Hey, you bring up a last thing again at that. Oh no, de novo. Eba. Pare. Hello. ඔයාගේ ෆෝන් එකට දැන් එවලා තියෙන මෙසේජ් එකේ තියෙන ඇඩ්‍රස් එක ඔයාගේ බිල් එක ඇද? අරගන්න. යතුරු ඇති සීට් එක අස්සේ.